හිතවත් මිතුරනි, අද මම ඔබව එක්කගෙන යන්නේ අනුරාධපුරයේ තියෙන බොහොම නිහඬ, ඒ වගේම අතිශය රමණීය පින්බිමකට. ඒ තමයි ඉසුරු මුනිය. සාමාන්‍යයෙන් අනුරාධපුරේ යන කෙනෙක් මුලින්ම යන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඊට පස්සේ රුවන්වැලි සෑය බලන්න යනවා. හැබැයි මේ හැම තැනකටම වඩා වෙනස්ම අත්දැකීමක්, වෙනස්ම කලාත්මක හැඟීමක් අපේ හිතේ ඇති කරන්නේ තිසා වැව අසල පිහිටි මේ ඉසුරු මුනි විහාරයයි. ඉසුරු මුනිය කිව්වම අපේ මතකයට මුලින්ම එන්නේ මොකක්ද? අර ලෝක ප්‍රකට ඉසුරු මුනි පෙම් යුවල නේද? හැබැයි ඉසුරු මුනිය කියන්නේ ඒ පෙම් යුවල විතරක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩාක් ගැඹුරු ඉතිහාසයක්, කලා සම්ප්‍රදායක් සහ ආගමික පසුබිමක් තියෙන තැනක්. ඉසුරු මුනිය ගැන කතා කරද්දී අපි යන්න ඕනේ දේවානම්පියතිස්ස රජතුමා මේ කාලයට. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට. මහින්දාගමනයත් එක්ක ලංකාවේ බුදුදහම ස්ථාපිත වුණාට පස්සේ කුලවන්ත දරුවන් 500 දෙනෙක් මහණ වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අන්න ඒ රහතන් වහන්සේලා වැඩ සිටි තැන තමයි ඉස්සිර සමන විහාරය. එහෙමත් නැත්නම් අද අපි හඳුන්වන ඉසුරු මුනිය. බලන්නේ නමේ තේරුම. ඉස්සිර කියන්නේ උත්තමයා නැත්නම් ධනවතා. සමන කියන්නේ ශ්‍රමණයන් වහන්සේ. ඉසුරු මුනිය පෙම් යුවල. මේක තමයි මේ ස්ථානයේ තියෙන ආකර්ශනීයම කැටේම. මේ ඉන්නේ කවුද? බොහෝ දෙනෙක් කියන්නේ මේ සාලිය සහ අශෝකමාලා කියලා. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමාරයා රජකම පවා අතහැරලා චණ්ඩාල කුලයේ අශෝකමාලාව විවාහ කරගත්තා නේද? ඒ අමරණීය ආදරය මෙතන ගල්පුවරුවක සටහන් වෙලා තියෙනවා කියලා තමයි ජනප්‍රිය මතය. හැබැයි ඉතිහාසඥයෝ කියනවා මේ ඉන්නේ ශිව සහ පාර්වතී වෙන්නත් පුරුවන්, නැත්නම් ඉන්දියානු සෙම්පතියෙක් සහ ඔහුගේ බිරිඳ වෙන්නත් පුරුවන් කියලා. කවුරු වුණත් ඒ මුහුණුවල තියෙන ලැජ්ජාශීලී බව සහ ආදරණීය ඉරියව් අද කාලේ ඉන්න ශිල්පියෙකුටවත් ඒ විදිහටම කරන්න පුරුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. මිනිසා සහ අශ්ව හිස. මෙන්න තවත් ප්‍රහේලිකාවක්. ගල් පර්වතයේ අයිනේ කැටයම් කරලා තියෙනවා මිනිසෙක් සහ ඔහුට පිටුපසින් අශ්වයෙකුගේ හිසක්. මේකෙන් අදහස් වෙන්නේ වැහි දෙවියන් නැත්නම් පර්ජන්‍ය සහ අග්නි කියලා මතයක් තියෙනවා. ඉස්සර කාලේ තිසා වැවේ වතුර අඩු වෙනකොට වැසි බලාපොරොත්තුවෙන් කරපු පූජාවක සංකේතයක් විදිහට මේක සලකනවා. දිය කෙලින අලිරංචුව. තිසා වැව පැත්තට මුහුණලා තියෙන පර්වතයේ නෙලලා තියෙන අලිරංචුව බලන්න. උන් වතුරේ සෙල්ලම් කරන විදිහ හරිම තාත්විකයි. හරියට ඇත්තම අලි ටිකක් ගල් වුණා වගේ. ව්‍යුහය සහ පරිසරය. ඉසුරු මුනිය පිහිටලා තියෙන්නේ ගල් පර්වත කිහිපයක් මැදි කරගෙන. එහි තියෙන පොකුණ මේ ස්ථානයට එකතු කරන්නේ අමුතුම සිසිලසක්. ඒ වගේම එතන තියෙන කුඩා දාගැබ සහ බුදු පිළිමයත් බොහොම ශාන්තයි. ඔබ ඉසුරු මුනියට ගියොත් දකින්න ඇති ඒ ගල් පර්වතයේ උඩට නැග්ගම පේන දර්ශනය. එක පැත්තකින් නිල් පාටට දිලිසෙන තිසා වැව, අනෙක් පැත්තෙන් රුවන්වැලි සෑය සහ මිරිස වැටිය ඈතින් පේනවා. ඒ මොහොතේ දැනෙන සැනසීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඉසුරු මුනියේ වැදගත්කම අපිට දැනෙන්නේ ඇයි? අපි ඇයි අදටත් ඉසුරු මුනිය ගැන කතා කරන්නේ? ඒක හුදෙක් ගල් කැටයම් ටිකක් තියෙන තැනක් විතරක් නෙමෙයි. ඒක අපේ රටේ තිබුණු සංස්කෘතික විවෘතභාවය පෙන්වන තැනක්. ආගමික ස්ථානයක වුණත් ආදරේ, ස්වභාව ධර්මය සහ කලාව කොයිතරම් දුරට මුසු කරන්න පුරුවන්ද කියන එකට ඉසුරු මුනිය හොඳම උදාහරණයක්. අතීත ශිල්පියා ගලක් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ හරිම ආදරෙන්. මිටියයි කටුවයි අරබෙන ගලකට කොටනව වෙනුවට ඒ ගල ඇතුලේ හැංගිලා ඉන්න රූපය එළියට ගත්තා වගේයි මට හිතෙන්නේ. ඉතින් මිතුරනි, ඊළඟ වතාවේ ඔබ අනුරාධපුරේ යනවනම් හදිස්සිය වැඳලා එන්න විතරක් යන්න එපා. ඉසුරු මුනි පර්වතයේ අයිනේ ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න. ඒ කැටයම් දිහා බලාගෙන ඉන්න. එතකොට ඔබට ඇසේවි ඒ ගල් කැටයම් අපිට කියන අතීත කතාව. ලෝකයේටම පෙම් යුවලක් ගැන ආදරණීය මතකයක් ඉතිරි කරපු, වැහි දෙවියන්ට පූජා පවත්වපු, රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වුණු ඉසුරු මුනිය කියන්නේ අපේ රටේ තියෙන සැබෑවටම ඉසුරුමත් තැනක්. මේ අපූර්ව කලා නිර්මාණ රැකගැනීම අපේ වගකීමක්. ඒවා විනාශ වෙන්න නොදී මතු පරපුරට දායාද කරන්න අපි හැමෝම උත්සාහ කරමු. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා
රජරට YouTube චැනලය සබස්ක්‍රයිබ් කර බෙල් අයිකනයට ටික් එකක් දාන්න. රජරට ඓතිහාසික උරුමය සොයා යන ගමනේ මීළඟ නැවතුමේදී අපි හමුවෙමු. ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.